මොනවා පණ තෝ නෑ නෑ ඒක ගන්න බෑ එන්න කිව්වා දුන්නා දෙන්න කිව්වා උඹ දැන් කිල්ලන්නේ දාන්නේ හරිද අහ ඒක දාන්න ඕනේ නෑනේ බං මම දැන් දාන්නේ නෑ නෑ ඒක ගන්න බෑ එන්න කිව්වා දුන්නා දෙන්න කිව්වා මොනවා කියන්නේ දැන් දාන්නේ දාන්නේ කොටයි ඒ මන් දැක්කේ ඉතින් දැක්කේ මොකද පිස්සුද නෑ උඹ වැයියෙන් එහෙම කරේ කියලා බෝඩිමක මේව සාමාන්‍ය දේවල්. මිනිස්සු එක්ක ජීවත් වෙන්නේ කොච්චර අමාරුද කියලා දැන් තමයි අපිට තේරෙන්නේ. දැන් පේනවනේ. පින්ටයි ශාන්තයි සීරියස් කතාව පටන් ගත්ත කියන්නේ කතාව සීරියස් වෙන වෙනුවට මේ දෙන්න තමයි සීරියස් වෙන්නේ. නෑ බබා බෝඩි කාදේ වාඩි ගන්නකෝ. බස් වාඩි බරෝ රම් වෙන්න ඕනේ වාඩි ගින්දා මොකද්ද බං මරු බෝ මුන්දේ රම් වෙන්න කම මෙතනට බලන් ඉරියද අනේ ඵලෙන්ම යන්න. මුන් දෙන්න මරා ගන්නවා තියා බැන ගන්නවා හරියට දන්නවා. මේ බහතින් අපිට තමයි ආත. මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි මරාගත්තේ? මොනවද බලන්නේ? මොකද කියවන්නේ? හැන්ඩ් එක දැන්නේ මේවා මම පස්සේ කියන්නම්. මුන් දෙන්න ඉතින් දන්නත් ඔයක ලොකු කරගන්න ඕනේ නැත්නම් ආයේ ඔබ සීනියක් කරා. ඔබ යමන් ගිහින් බඩ කරගෙන මම සෙට් කරලා. මර ඉදිරි ඔබට බලන්න. හරි. කැම්පස් පටන් අරගෙන අවුරුදු භාගයක් ගියාට බෝඩිම ඇතුළේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ඇත්ත චරිත මොකක්ද කියලා තාම මට තේරුම් ගන්න. හැමතිස්සෙම ලැප් එකට කරන ශාන්තයා ඇත්තටම ශාන්තද දුර්දාන්තද? හැමදාම පොත අතේදී යම් කෙල්ලන්ට කුප්පි දාන පින්ටා අපිට පෙන්වන්නේ ඇත්තම චරිතෙද? බොක්සිං ගහ ආතල් එකේ ඉන්න කළුවා ඇත්තටම ට්‍රැක් කාරයෙක්. මට නම් හිතා ගන්න. මොනවද කොහෙද වෙන්නේ? මොනවද කරන්නේ? ආලේ මලේ බත්තාවද? Mari, batarin reda kana mari. Batone laiti. එතන මම සීන් එක කොල්ල දැන් ඇකඩමි එකේ පට්ට ප්‍රෙෂර් එකේ ඉන්නේ. ඒකයි මේ ප්‍රෙෂර් එක යවන්න රණ්ඩු ගන්න. ඉතින් මංගලේ ප්‍රෙෂර් එක රණ්ඩු කරලා යවන්න නැතුව පොඩි ගේම් එකක් කරලා යන්න. දැන් බත් මේක සෙට් වෙන්න ඕන. යෝ මේ මුන්ට පිස්සු බං මොනා මගුලක් කරලා මන් දන්නේ මේ වැඩ කරගන්න දෙන්නේ නැතුව අයියෝ ෂිට් මම කරනවා මන් දන්නේ නැස්. අනේ ඔව් බං මං කිව්වා මුන්ට රෙද්ද මේ වැඩකුත් තියනවා. ඒ පාවනේ බං. අයියෝ මේ වාල් දෙන්න දැන් මේ එනවා කියලා ඉවරලා නිකන් බොරු කතා කියන්නේ බා. දැන් මූට ඉන්නේ කියලා වැඩේ පටන් ගන්නවා. එච්චරයි. අන්න. හරි හරි. ඒකට මම සීන් එක මොකද්ද කියලා කියහන්කෝ. මුන් දැන් නිකන් මොඩලින් කරන වැද දෙන්න එක යදන් ඉන්නේ. මේකයි මම සීන් එක. මුන් දෙන්න එක එකත් එකටම සමාව ගන්න කැමති දුන්නේ. ඉතින් මේකෙන් පාදින එක සමාව ගන්නවා. ඒකයි දැන් යන්නේ. හරිද? දැන් මුන් දෙන්න අජවරු දෙන්නේ. මුන් දෙන්නට තියෙන්නේ කුමාරිකාව මකරගෙන් බේරගෙන එක එක කැමැත්ත ගන්න. හරිද? ඉතින් කුමාරිකාවේ කැමැත්ත ගන්න එක දිනු. අර්ජුන එක සමාව ගන්නවා. ඒකයි සීන් එක දැන් මෙතන යන්නේ. මොකද කියන්නේ? මොකද කියන්නේ මොනවා මම දන්නේ නැහැ. මොකද දැන් මේක කරන්න ඕන. උඹට එන්න වෙනවා මේකට. හරිද? ආතල්. එහෙනම් මම මකරන්නේ. නෑ නෑ උඹ කුමාරි. බෝ දැක්කම මම මකරෙක් වගේ වෙන්නේ නැහැ. ආ දරුවෝ දැක්කම මේනෝ කරු මකරෙක් වගේ. හරි මේ දැන් මේක කන්නේ උඹට හොඳම සම්මාන දෙන්නේ නෙමෙයිනේ. නවදත්තා වනේ කියන්නේ. ඒක මොකටද උතන? ඒක කන්නේ බං මේක රියලිස්ටික් ගතිය ගන්න. නැත්තම් ඉතින් මේ යාතලයක් එන්නේ නැහැ. දැන් තාලයක් බඳලා පොඩ්ඩක් තියෙන්නේ. හරි. කොහොමද යාතලයක් ගන්නකොට බාගට ගන්න ඕනේ නැහනේ. ගන්න එක අතට ගමු. දැන් උඹ ගන්න ඕනේ. බඳලා නික්මයි. මේ වටන් ගන්න. නැත්තම් මුන් දෙන්න ආයෙ දාලා නැහැ. කො මේක හරියන්නේ නෑ බං. හරි පටන් ගන්න නැහැ. ඔබ තාම පොෂන් වලට යන්න. එහෙනම් පරිදිනේ කාට සමාව ගන්න වෙනවා. දිගදිනේ කාට කුමාරි හම් වෙනවා. හරි වැඩි කරන්න ඔබ දෙන්න අගට යනවා. හරි. මේ අරගම අතන දිග වැඩි කරගෙන උඩ කතා කරලා උදාම මායාකාරය. කවුද මායාකාරය? මායාකාරය මචං. මායාකාරය ඒක පොඩි අතල්ලයක් කියන්නේ. අර ඉන්නේ බම් මේ පාසල් වල මුල කරන්නේ මායාකාරය.
මකලා ඉන්න අර පැත්තේ කියලා කියන්නේ ඉන්නේ උන් තමයි. ඔය හරි නේ. හරි නාරි. බලන්න. මේක අනිත් මොකද? අයත් ගනින්න පුරාණ සංස්කාර කරනවා. ඒ මොකක්ද මේ? එම්බල වායකාරය මම තමයි කිම්පිටකන් මට ආරංචි වුණා මේ කුමාරිකාවක් සිටිනවා කියලා. මම ආවේ ඇයව රැගෙන යන්න. මම තමයි කිං සිම්බා. මම පැමිණියේ ඒ තමයි. මේ ඵලයන් මම යව එකටම ආවේ. කුමාරිකාවක් නම් ඉන්නවා. නමුත් ඇය ආරක්ෂා කරන මකරෙක් සිටිනවා. මේ ඉස්කෝලේ මොර්නිං ඇසෙම්බලි නාට්‍ය නෙමෙයි අපෝ ඔබට ඉතරේ නෑ කියපන්. අනික මේ රාජකාලේ මේ වගේම කතා කරන්න ඕනෙත් නෑ. පොඩ්ඩක් දන්නවනේ. ඔබ පොඩ්ඩක් මුන් දෙන්නා බය කරපන් දැන් අර මකරෙක් ඉන්නවා කියලා සීන් එක කියපන් මකර ගැන දීපන් දුක වන්නව. බය කරපන්. දරුවෝ ඇත්තට අයිතියක් තියලා. හරිද? මම කරන්න. උඹට දැන් කිව්වේ නාට්‍යකය කරහන් කියලා. හරියයි උඹ දෙන්නකින් ආයෙ වරේ. මම කුමාරය රැකගන්න. ඔව් අපි ආවේ මම ආවේ කුමාරියට ගන්න. ගිය අම්මට එම්මා රජතුමනි කුමාරිකාව කොටුවේ 103 දෙන බඩු කෑල්ලක් නෙමෙයි. අනික ඒකව ආරක්ෂා කරන කළු මකරෙක් ඉන්නවා. උමා කළු කැට මකරෙක්. අනික එහෙම මගෙන් ඉල්ලුවා කියලා මේ කුමාරිකාව එහෙම ගන්නත් බෑ. නමුත් රජතුමනි ඉන්නේ එක කුමාරිකාව. ඇයි වල දෙන්නෙක් ආවේ? කුමාරිකාව තුන්ගිරියක් වේදිකාවක් නෙමෙයි. මං හිතන්නේ. මමයි මෙහි එකටම පැමිණීමට සිටුවේ. නමුත් මම මෙහි පැමිණීමේදී මෙම ගොන් රජුද තම බූරුව අපිට නැග මෙහි පැමිණෙත. නමුත් කුමාරියගේ සිත ගන්නේ මමයි. මේ පොල් බූරු රජතුමා මෙතන කෑ ගැහුවට මමයි මෙතන දෙකටම ආවේ. ඇති දුබල අග්‍රණ රජවරු තමයි කුමාරිකාව ගන්න මෙවැනි කවුද කියලා එකටම රණ්ඩු කරන්න පුළුවන්. ඒ වුණාට රටේ මිනිස්සු කියලා හාල්මි රණ්ඩු කරන්න ගියාම බත් නැත්තම් කෞතුකාවන් කියන්න පුළුවන් උඹලට. රැමසිව පාට දුක් ගන්නවා. තොපි ඇයිද මෙතන ගෑණියක් ගන්න කරනවා. තොපි මාර රජවරු තමයි. රජවරු කියන්නේ අන්තපුරය ලොක් කරන්න නගන්නේ නෙමෙයි. රටේ මිනිස්සුගේ දුගාඩු ගන්නෙම. ඔයි දිගා ඔහොම අතර සීරියස් කරන්න ඕනේ නෑද? සෝරි රජතුමනි. බයිද මේ අර කළු මකරගෙන් පරිස්සම් වෙලා කුමාරිකාවගේ හිත දිනා ගන්න. මන්දව මේ කන්දේ මකරා. ඉතින් චරි පොලිසිය කොහෙද යන්නේ ආ? ඇයි කිව්වේ නැද්ද? සරයි නෑ දෙක. බොද මකරා. එම්බල මකරා අද තෝගේ අවසානයේ මගේ අතින් වෙන්නේ. අද තෝ කෙලසා තමයි කුමාරිකාව අපේ රැගෙන යනවා. ඒ මොකටද කොමාව කියසන්නේ? වෙන සින්න කින් රජෙක් නේද? ඒව මාත් එක්ක බෑ. කවුද කිව්වේ දැන් මම ඩේන්ජරස් කියලා? අර ඉස්සරහට මායාකාරය නේද? මම දන්නා ඩයලොග්. ඔව් එමාය අරගෙන මම කිව්වේ. කැත කළු මකරේ මෙතන ඉන්නවා කියලා. ඔබට බයස්සන් වෙන්නත් කිව්වා. බෝ ඈ? ඌසෙකෙක් නේද රජවරුනි? ඔව්. ඇයි උඹ එහෙමන්නේ කණු මකරෝ? කළු මකරා? අඩෝ මේ රජාව කියන්නේ එන්න එපා. මේක මේ මකරුගේ ලෝකල් පාට. හරිද? අපි නිකන්ම ලාව ගොඩවල් දැස්සේ අරව මේ වස්සේ ඉන්න තමයි මේ පාට ඇවිල්ලා තියෙන්නේ. මේ නිකන් බැදපු කෝපි පාටන්නේ තියෙන ලස්සන. ඒකයි. කොහොමද උඹට කළු කියන්නේ බයවට? හරිද? උච්චනවා. අපේ රටේ කරවෙච්ච කෝපි තමයි ඔය පාට තියෙන්නේ. ඔබ රටේ ඉන්න කෝපි නෙමෙයිද කොහෙද බොන්නේ? කෝපි කියලා එමානේ කොනවද කොහෙද? කොහෙද රට? මොකද අවස්ථානේ? මම ඇවිල්ලා දවුණු බඩානේ. උඹට මොකද දෙන්නේ ඉතින් ප්‍රශ්නේ? ඔබ අපේ කුමාරිකාව ප්‍රතිපියේ. පලයන් නැහැ. කළු කැත මකරා. හරි ඔකට ගෑ ගන්න ඕනේ නැහැ නේද රටවම. අනික මං කියන්නේ නැතුව ඔය ඉතියේ ඇත්තම ආකාරය නෙමෙයි. මේ ගෝලේ අවු තාම ට්‍රේනින් පීරියඩ් එකේ ඉන්නේ. දන්නේ නැහැ සීන් එක. කොමාරි දැන් මේකයි කතාව දැන් මම මිනිමස් කන්නෙත් නැහැ නිකම්ම වෙජිටේරියන්. ඔය ගෝලේ ඉන්නවනේ. ඔබත් කුමාරිකාවට පොඩි ලයින් එකක් තියෙනවා. ඒකයි මේ උඹලා ඇවිල්ලා මේ ආවුල යවන රජවරු ආපුවාම ඔය පොඩි
පොඩි සෙල්ලම් පොඩි ටිකක් කාම ළඟදී කුමාරිකාව ලයින් එකක් ගන්න මම හොයලා ඔයාලා දෙන්න ආවා ඉතින් මංචිල දෙන්නවා කවන්න. ඉතින් මේක වෙන්නේ මේකයි. කුමාරිකාවට ඇත්තටම ලව් එකක් තියෙනවා නම් කුමාරිකාව අරයන් පුළුවන්. මම මුකුත් කියන්නේ නැහැ. මං ඉන්නේ නිකන් අර අකමැති කෙනෙක් ආවොත් නේ පොඩි ගාල් පාරක් දාලා බයි කරලා. යා හරිද? true love නම් කුමාරිකාවත් කැමති නම් ඔයාලා දෙන්නට ආයෙ යන්න පුළුවන්. ඒක තමයි කතාව. කොහොම කුමාරි කොහෙද ඉන්නේ? කතා කරනකො. ඔව් ඔව් මටත් බලන්න ඕන. අයියෝ මොකද කලබලේ? ඉන්න ගොඩක් තනියම ඉතියේ. තේරෙනවද? හරි. ඉන්න මම කතා කරන්නේ. කුමාරි මෙන්න ඇවිල්ලා ලස්සන කොල්ලෝ ලස්සනත් නෑ කවන්නේ. කොල්ලොත් නෙමෙයි රජවරු දෙන්නෙක් ඇවිල්ලා. ඔබ ආයෙත් පොඩි ට්‍රයි පාරක් දාන්න. එන්න ඇවිල්ලා බලන්න. දෙන්න එන්ටර් එක. කවුද මේ පාරේ කරන්නේ? අනේ ලස්සන තමයි කොල්ල දෙන්නෙක් නේ. එయ్యලා ඔබ දුටු සැනින් මා කුල්මත් වූ සුන්දරිය මාගේ රජවාසලට ගෙන ගොස් මම ඔබ රැජිනක්සේ බලා ගන්නම්. අපෝචි 90 ඉස්සර පරණ බිබස්නියෝ මං කමන්නේ මකරත් එක්ක රජිනක් වගේ තමයි ඉන්නේ. ඒක තමයි. ඔබට ලෝකේ නේද නෑ සුන්දරිය. ඒ විචිත්‍රයි. සත්තු එමේ දුවනවා. කුරුල්ලොගී කියනවා. හංසුව පීනනවා. ඔබට මගේ සියලු දේවල් පෙන්වන්න. එන්න යන්න මාතික්. අනේ ඔය හිතන මං ඒව දෙකල්ලා කියලා දන්නෝ. හැම මාසෙකම සැරයක් අපේ තව ප්‍රින්සස් සොසයිටි එකෙන් අපේ ට්‍රිප් එක කරගෙන. මං ඒ ඔක්කොම දැකලා තියෙනවා. ඔයාලා මහ මෝඩ රජි. මට දැන් ඕනේ ආදරේ. ඔබට මං ආදරේ දෙන්නම්. ඔබ ළඟ ඉන්නම්. සිප ගන්නම්. ජී කියන්නම්. ඔබගේ දුකේදී සැපේදී මම ළඟ ඉන්නම්. කුමාරි මේ මම පොඩ්ඩක් අගත්තර ගිහින් දෙන්නද? අපේ එක්සත් මකර සමිතිය පොඩි අර්ජන්ට් මීටින් එකක් දාලා තියෙනවා. මේ හදිස්සියෙම යන්න මේ කෝලුත් කරනවා. මේ මං ගිහින් එන්නම්කො. මම සද්ද දැම්මොත් මම කෝල් එක ගන්න ඩායි බයි. ඔයිට වඩා මොකටද බං ආදරේ ගැන කියන්නේ? නැද්ද මසහන්තය කියව කතා කරමු. ඔව් බං කියන්න දෙයක්වත් නෑ ආයේ. මම අඩෝ මේ සීන් එකෙන් පිටපයින් එපා. මේ තෝ කට අපි දැන් ඇති මේ මගුල. හරි සාන්ත මට සමාවෙන් බං. මං අර වෙලාව සීරියස් එක නෙමෙයි කිව්වේ. උඹ ඒක හිතලා ගන්න එපා පවුලක් ගන්නවා. සෝරි බං. නප්පද්ද මන් දැන්. මං දන්නවා මටත් සමාන මාත් මුද තේරුම් ගත්තේ නෑ බං. අය මචං දැන් මේ මම නවත්තමු නැත්නම් බලපන් මුන් අපිට පිස්සු වලම නවත්තමු මේ බලපන් කරන වැඩ ඇති මේක කරදේ මම මොනවද මම කියන්නේ ඉතින් කළා මම ඉතින් නතර ඒ යන්නේ බා මේ හොඳම හරිය බා. අනේ මගේ රෙඩ් දුන්නේ ඒක හප්පා Fun full vibe.